සුබ දවසක් හැමෝටම වෙලාව ගත්තොත් උදේ පාන්දර 1:38යි. ඉතින් කරන්න දෙයක් නැහැ. නිදහසක් ලැබුණ වෙලාවේ තමයි මේ හදිස්සියෙන් මේ වීඩියෝ එක කරන්නේ, හදිස්සි අවශ්‍යතාවයක් නිසා. ඩයිහට්සු රොකි ගැන පොඩි අදහසක් ඉන්ක්වයර් එකක් ඇවිත් තිබුණා. ඒකට මට රිප්ලයි කරන්න බැරි වුණ නිසා තමයි හදිස්සියෙන් මේ වීඩියෝ එක පටන් ගත්තේ. ඉතින් ඩයිහට්සු රොකි හයිබ්‍රිඩ් කාණ්ඩේ වාහනයක් තමයි අතර බලන්නේ. ඒ අතර තමයි මේ වාහනේ ගැන අදහසක් දෙන්නේ. මොකද්ද වාහනේ ගන්න කියන එක පිළිබඳව අදහසක් ඇති කරගන්න. ඉතින් ඩයිහට්සු රොකි ගැන කියද්දී අපිට මතක් වෙන්නේ ටොයෝටා රේස් එක. ටොයෝටා රේස් එක කියන්නේ අතන ඩයිහට්සු රොකි එකේ ඩුප්ලිකේට් එක කියලා මම කිව්වොත් ඒකට මගේ වචන වලින් මම කිව්වොත් හේතුව ඩයිහට්සු කියන වාහනේම තමයි ටොයෝටා රේස් කියන විදියට වාහනේ අපිට එන්නේ. ඒ නිසා ඔන්න ඩයිහට්සු රොකි එකේ අපිට G ප්‍රීමියම් කාණ්ඩ එකක් තියෙනවා. 1000cc කැටගරි එකක්. ඒක හොඳට ෆුවල් කරන වාහනයක්. ඇවරේජ් එක 20ක් කරන වාහනයක්. ඉතින් ඒකේ බ්ලැක් කලර් එකක් තියෙනවා. සුපීරියර් A grades. ඒ කියන්නේ බ්‍රෑන්ඩ් නිව් A grades, ඉන්ටීරියර් එක්ස්ටීරියර් A grades තියෙන සුපීරියර් කියන බ්‍රෑන්ඩ් නිව් වාහනයක් 2025 6වෙනි මාසේ තමයි මේක ලියාපදිංචි කරලා තියෙන්නේ. මේකේ ෂෝරූම් තියෙන වාහනයක්. ඒ නිසා තමයි 2025 6 කියන කාණ්ඩේ මේක හම්බෙලා තියෙන. කිලෝමීටර් 4ක් තමයි ඩිස්ප්ලේ කරන්නේ ඔක්ෂන් ෂීට් එකේ. ඉතින් මේක ඔක්ෂන් ෂීට් එක ගැන අතරම බලන්න දෙයක් නැහැ. මොකද සුපීරියර් A grades තියෙන නිසා වාහනේ කිසිම ඩැමේජ් එකක්, කිසිම පළුද්දක් 1 මිලිමීටර් පළුද්දක්වත් තියෙන ඩැමේජ් එකක්වත් තියෙන විදිහක් නැහැ වාහනේ. ඉතින් අපි කොන්ට ෆොටෝස් ටික බලයියන් වාහනේ. බ්ලැක් කලර් එක ඉතින් අමුතුම VIP ලුක් එකක් තියෙන වාහනයක්. fog lamps, LED fog lamps, LED headlamps එක අර මේකේ බෆ් එක ගත්තාම හොඳ රිච් ලුක් එකක් තමයි බෆ් එකේ ඉස්සිලා තියෙන්නේ. මොකද රේස් එකට සාපේක්ෂව වාහනේ ඉස්සරහ ලොකු පෙනුමක් එනවා මේ බෆ් එකත් එක්ක, මෙෂෙල් එකත් එක්ක. ඉතින් අපි බලමු ඊළඟ ෆොටෝස් ටික. මම කිව්වා හොඳ ලොකු පෙනුමක් ඉස්සරහ එනවා වගේ මේ වාහනේ ඉස්සිච්ච ප්‍රමාණය නිකන් ඒ උඩට ගියපු ප්‍රමාණයක් තියෙන පාත් වෙච්ච ස්වභාවයක් නෑ මේ වාහනේ. ඉතින් ඒක මම කිව්වේ හරි රිච් ලුක් එකක් තියෙන වාහනයක්. අපි බ්ලැක් නිකල් ඇලෝවිස් ඇවිල්ලා තියෙන. එතකොට සෙන්සර්ස් ඇවිල්ලා තියෙන වටේටම. පාකින් සෙන්සර්ස්, රිවර්ස් කැමරා සහ එන්ජින් කම්පාර්ට්මන්ට් එකේ ෆොටෝස් එන්නේ. මේකේ ෆුල් මල්ටි ෆන්ක්ෂන් ස්ටියරින් ඇවිල්ලා තියෙන. ස්ටියරින් ස්විචස් ඔක්කොම තියෙනවා. අපිට සෙටප් එක මේකට අලුතෙන් දාගන්න වෙන ලංකාවේදී රුපියල් 33000ක් 37000ක් අතර ගානකට මම හිතන්නේ Lenovo ඔරිජිනල් එකක් දාන්න පුළුවන් දැන්ටත් 1 year warranty එකත් එක්ක. ඉතින් ඔටෝ AC ඇවිල්ලා තියෙනවා. අපි කිලෝමීටර් 4යි මේකේ මීටර වෙනුම් කරන්නේ. ඔටෝ AC මම කිව්වා පුෂ් ස්ටාර්ට් වෙනම සාමාන්‍ය සීට් හීටර්ස් ඒතර charging points ඒ වගේ දේවල් සාමාන්‍ය විදිහට වෙනවා. automatic gears එන්නේ, electric parking, cup holders තියාගන්නේ හැමදේම මේ box එකේ ඇත්තටම මැද box එක ගත්තාම හරිම වැදගත් වෙනවා තමන්ගේ documents ටික දාගන්න සහ ගමනේ පහසුව සඳහා තමන්ගේ අත තියාගැනීමේ පහසුවත් ඒ සඳහා ඒකෙම යෙදෙනවා. ඉතින් cruise control ඇවිල්ලා තියෙනවා, line departure සහ full option වෙන multi function steering එකක් ඇවිල්ලා තියෙනවා. auto braking, parking sensors සහ නිකුත් headlights control වගේ දේවල් සාමාන්‍යයෙන් දේවල් ඔක්කොම එකේ ඉනවා. front and rear දෙකම power shutters ඇවිල්ලා තියෙනවා, power mirrors ඇවිල්ලා තියෙනවා. හොඳ ස්පේස් එකක් තියෙනවා. ඇත්තටම පිටිපස්සේ තමන්ගේ බඩු අරගෙන තමන්ගේ බෑග්ස් දාගන්න හොඳ ස්පේස් එකක් තියෙනවා මේ වාහනේ. ඉතින් මේකේ ස්පෙයා වීල් එක එන්නේ නැහැ. මේකේ ස්පෙයා වීල් එක නැතුව තමයි එන්නේ. මේක ගම් එක තමයි යූස් කරන්න වෙන්නේ. මාර්කේ fog lamps සහ LED parking lamps සහ sensors මේකේ ඩිස්ප්ලේ කරලා තියෙනවා. black nickel alloy wheel එක. ඉතින් ඔය ෆොටෝස් ටික තමයි ඇවිල්ලා තියෙන්නේ. මම මේ දැන් කලින් කියන්න තියෙන කරේ අපි
ඇත්තටම මේක ඇවරේජ් ලීටරයට කිලෝමීටර් 20ක විතර දුරක් තමයි ඇවරේජ් කරන එක හොඳ මයිලේජ් එකක් ගත්තාම වාහනේට. මොකද වාහනේ කොස්ට් එක ගත්තාම මේ 1000cc මේ කාණ්ඩේ වාහනයක් සාමාන්‍යයෙන් ලක්ෂ 50ක රේන්ජ් එකේ තමයි ටැක්ස් එක අපිට යන්නේ. ඉතින් ලක්ෂ 50කට ආසන්න ටැක්ස් එක යන්නේ. අපි ඒක බලමු 1000cc එකේ ටැක්ස් එක කොහොමද කියලා. ඒක රොකී එකේ. G ප්‍රීමියම් එකට යන්නේ දැන් ලක්ෂ 50යි 60ක් තමයි ඩයිහස් රොකී G ප්‍රීමියම් එකේ ටැක්ස් එක. ඉතින් මේක සාපේක්ෂව අපිට මේකේ ගත්තොත් එහෙම අපි ඩයිහස් රොකී එකේ හයිබ්‍රිඩ් එකට ගත්තොත් එහෙම 60,90,000ක ටැක්ස් එකක් යනවා. ඉතින් අපි මෙතන ගත්තාම දශලක්ෂ 30,000ක් වැඩිපුර ටැක්ස් ගෙවන්න ඕනේ 1.2 එන්ජින් එකකට සහ හයිබ්‍රිඩ් කියන කාර්යයට. ඉතින් මේ දෙකේම පර්ෆෝමන්ස් ගත්තාම ලොකු වෙනසක් නැහැ. ඔය ටැක්ස් එක වැඩිපුර ගෙවන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි 1.2 එන්ජින් එකේ සහ 1000cc එන්ජින් එකේ අපි සර්විසස් කරන ගත්තත් සර්විස් එකදී යන කොස්ට් එක ඇත්තටම වැඩි. මොකද ඔය යන ඔයිල් ප්‍රමාණය පවා වෙනස් වෙනවා. ඒතකොට ඒ වගේ ෆිල්ටර්ස් වලට හයිබ්‍රිඩ් වුණාම ඒ වගේ තියෙන පාර්ට්ස් වල තියෙන මිල ඒ වගේ දේවල් අපි සංසන්දනය බලද්දී අපිට මේ වියදම් කරන ලක්ෂ 10කට වැඩි ප්‍රමාණයක් එක්ක බලද්දී අපිට නැත්නම් 1000cc වාහනයක් පාවිච්චි කරන එකේ වාසියක් තියෙනවා කියන එක තමයි මට නම් හිතෙන්නේ මගේ පුද්ගලික මතය. ඒ නිසා ඒ ගැන පොඩ්ඩක් අවධානය අපි යොමු කරන එක හොඳයි. මොකද කොස්ට් එක ගැන හිතනවා නම් අපිට කොස්ට් එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් අපි මේ වාහන දෙකත් එක්ක සංසන්දනය කරලා බලපුවාම අපි මේ 1000cc G ප්‍රීමියම් වාහනයක් ගන්න එක ඇත්තම වාසිදායක තත්ත්වයක් තියෙනවා අපේ කොස්ට් එක ගැන හිතනවා. ඉතින් අපි බලමු මේ වාහනේ කොහොමද කොස්ට් එක කැල්කියුලේට් වෙන්නේ කියන එක. අපිට මේ 1000cc වාහනේ මේකේ ඔක්ෂන් එකේ නෙගෝෂියේට් ප්‍රයිස් එක දාලා තියෙන අපිට 244. ඉතින් අපිට මේක ට්‍රාන්ස්පෝර්ටේෂන් එකත් එක්ක අපිට සාමාන්‍ය 250ක් තමයි අපි ටාගට් කරන්නේ. අපි කැල් එක ඕපන් කරලා බලමු කොහොමද ප්‍රයිස් එක හැදෙන්නේ කියන එක. අපි 250කට වාහනේ ඔක්ෂන් එකෙන් අපේ යාඩ් එකට ගෙන්න ගන්න පුළුවන් වුණොත් අපිට මේකට යනවා ටැක්ස් එක 10%ක් ජපානයේ එකතු වෙනවා. ඒ එකතු වෙන ටැක්ස් එකට අපිට shipping cost එක මේ දවස්වල පොඩ්ඩක් shipping cost එක කොළ 30ක ප්‍රමාණයක් ඇඩ් කරන්න සහ කම්පැනි මාජින් එක යනවා සර්විස් ෆී එක කොළ 20ක්. එතකොට මේකට තමයි අපි 2.04න් දැන්ට අද තියෙන යෙන් රේට් එකට සාපේක්ෂව අපි මේක ගණන් හදන්නේ. එතකොට අපි 2.4 කියන යෙන් රේට් එක හැදුවොත් අපිට 66,30,000ක් ලංකාවේ පෝට් එකට මේක කොස්ට් වෙනවා. ඒ කියන්නේ හම්බන්තොට වරායට අද තියෙන රේට් එකට අද තියෙන විදිහට ගත්තාම මෙන්න මේ 66,30,000 තමයි ටැක්ස් එක ගෙවන්න කලින් මේක කොස්ට් එක වෙන්නේ. ඉතින් අපි මේකට ගමු ටැක්ස් එක කොහොමද කියලා අපි ගත්තා 50,60,000ක් කියලා අපි ඉස්සෙල්ලා බැලුවා මේකේ ටැක්ස් එක 1000cc G ප්‍රීමියම් එකේ ටැක්ස් එක අපි ඒක එකතු කරන් පස්සේ අපිට එනවා 1,16,90,000ක් තමයි 1,16,90,000ක් තමයි අපේ ටැක්ස් එක ගෙවුවෙන් පස්සේ කොස්ට් එක වෙන්නේ. ඉතින් වාහනයක් ගෙනාන් පස්සේ අපිට පෝට් එකෙන් ක්ලියරින් කරන්න වුණොත් සහ වෝෆ් ක්ලාර්ක්ට අපි ඒ සඳහා මුදල ගෙවන්න වෙනවා පෝට් charges ගෙවන්න අපි සාමාන්‍ය ඇවරේජ් 85,000 කියලා තමයි දාන්නේ. ඒක වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. අඩු වුණත් වැඩි වුණත් ඒ හැම බිල් එකක්ම තමන්ගේ account එක හරහා ගෙවෙන නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. වැඩි වුණොත් තමන් දන්න වැඩියෙන් ගියයි කියන එක බිල් හම්බෙන හැම එකක් සඳහාම අඩු වුණොත් එහෙම ඒ අඩු වෙන amount එක තමන්ගේ account එකේ ඉතුරු වෙනවා. ඉතින් ඒ නිසා ටැක්ස් එකත් එහෙම yen එක අඩු වුණොත් ටැක්ස් එක අඩු වෙන්න පුළුවන්. yen එක වැඩි වුණොත් ටැක්ස් එක වැඩි වෙන්න පුළුවන්. හැබැයි මේ 2.04 කියන රේන්ජ් එක තිබ්බොත් ඔය කියන 5යි 60,000 ටැක්ස් එක යන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ 85,000ත් එකතු වුණායින් පස්සේ අපිට 1,17,75,000ක් තමයි මේ ඩයිහස් රොකී 1000cc ප්‍රීමියම් G ප්‍රීමියම් එකේ කොස්ට් එක වෙන්නේ බ්‍රෑන්ඩ් නිව් වාහනේ 2025. ඉතින් ඔන්න අදහසක් ගන්න යන කොස්ට් එක අපි ඊළඟට බලමු හයිබ්‍රිඩ් කාණ්ඩේ වාහනේ කොච්චර කොස්ට් එකක් යනවද කියන එක. ඉතින් බොහොම ස්තුතියි හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.